පිම්බිමේ දඩයම්කරුවෝ ක්‍රිස්තු වර්ෂ 1807දී ත්‍රිවික්‍රම රාජසිංහ රජතුමා විසින් දළදා මැදුර අභියස කිරිමුහුද නමින් නිර්මාණය කරන ලද වර්තමානයේ මහනුවර වැව ලෙස නම් වූ මුළු ලෝකයේම සිත්පිත් ඇදගන්නා සුන්දර ඉසව්වකි. වැවට මහා ප්‍රෞಢත්වයක් එකතු කරන මීටර් 633.82 දිග වලාකුළු බැම්මක් හෙක්ටයාර් 19.1 පමණ වූ වැවේ ජල පැතිරීම වැව වටා කිලෝමීටර් 3.37 වූ වැව වටා දිවෙන මාර්ගයක් ජල පෝෂක වපසරිය කිලෝමීටර් 2.69ක්ද වේ. මෙම වපසරිය ඇතුළත ඇති වසර සීගණනක් පැරණි කුඹුක්, නුග, පාරිමාරා, හුරිමාරා, සල් වනස්පතින්ගෙන්ද පරිවාර රුක්ලතාවලින්ද වැවේ අභිමානය සුන්දරත්වය තවත් ඔපනංවයි. මෙම වනස්පති නිවහනක්ව අභය වූ වැවක දඩයමින් දිවිගෙවන අපේ ඇස් නිතර ගැටෙන එහෙත් අප නොසලකන දකින නොදකින කුරුළු දඩයම්කරුවන් පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන වාර්තාමය රූප රචනයකි මෙය. මෙම කුරුල්ලන් හඳුනා ගැනීමට පෙර අප දියවිඳු කුරුල්ලන් ශරීර පෙනුම, හොට, පාද යන පොදු ශරීර අංග විමසා බලමු. හොට කුරුළු ඇඟපසඟ අතරින් කුරුළු හොටය බෙහෙවින්ම නන් අයුරු වූවකි. කුරුල්ලා බුදින ආහාරවලින් ආහාරවල ස්වභාව පෙන්නුම් කරන්නේ හොටයේ හැඩයෙන් හා පෙනුමෙනි. ආහාර බුදීමට අමතරව සතුරනට පහර දීමට, කැදිලි තැනීමට හා සුවඳි හැසිරීම කුරුලන්ගේ ලිංගික හැසිරීම සඳහාද හොටය උපකාරී වේ. පාද පොළොව මත කුරුල්ලෙකුගේ සමතාවය පවතින්නේ පාද මගිනි. එමෙන්ම ගොදුරු අල්ලා ගැනීමට, මරා ගැනීමට, තල්ලු කිරීමට මෙන්ම පීනීමටද පාද උපකාරී වේ. හුදෙක් තෙත්බිම් කුරුල්ලන් හඳුනා ගැනීමේදී පාද බෙහෙවින් වැදගත් වේ. අභිජනනය වීම යනු කුරුල්ලෙකු වැඩිවියට පත්වීමයි. කුරුල්ලෙකු වැඩිහිටි පක්ෂියෙකු වීමට පෙර පවතින්නේ අඳුරු අවරිත මූලික පිහාටුවේ. මෙම පිහාටු මගින් කුරුල්ලන් කුඩා කල සතුරන්ගෙන් ආරක්ෂා වීමටත් වැඩිහිටි කුරුල්ලන්ගෙන් බේරී සිටීමටත් මෙම මූලික පිහාටු උපකාරී වේ. කුරුල්ලෙකු වැඩිවියට පත් වූ විට දීප්තිමත් ස්ථිර පිහාටු ඇතිවේ. අපි පළමු දිගහැරුමට නුවර වැවේ ලැබුම්ගෙන සිටින කොකුන් හඳුනා ගනිමු. කන කොකා ශ්‍රී ලංකාව තුළ වගුරු බිම් ආශ්‍රිත සුලභ කොක් විශේෂයකි. ලෝකයේ පුරා වර්ණදේය 68ක් පමණ ඇති බව වාර්තා වේ.
ඔලිව් හා දීප්තිමත් දුඹුරු වර්ණය සහිත පිහාටු ඇත. කෙටි බෙල්ලක් හා කෙටි කාපැහැති තියුණු හොටක් මෙන්ම තරබාරු ශරීරයක් ඇත. මොවුන්ගේ දෘෂ්ටිකෝණය ඉතා අඩු මට්ටමක පවතින බැවින් මිනිසෙකුට වුවද ලංවිය හැක. මෙම නිසා කනකොකා යන නම ලැබී ඇත. කනකොකාගේ සුදු පෙනෙන්නේ ඉගිලෙන විටය. මන්ද මොවුන්ගේ සුද පවතින්නේ පියසරු පියාපත්වලය. අභිජනන සමයේදී වැඩිහිටි සතුන්ගේ පාද රතු පාට වීම හා බෙල්ලේ කැපී පෙනෙන සුදු පිහාටු යුගලයක් ඇතිවේ. වගුරු බිම් ආශ්‍රිතව දිවිගෙවන කනකුකුන්ගේ ප්‍රධානම ආහාරය ජලජ ජීවීන්ය. මොවුන් වගුරු බිම් වල ඇති ජලජ ශාක පත්‍ර මත ඇවිදිමින් ජලජ සතුන් ගොදුරු කරගනී. තවද ජලයට පාත් වෙන බත්කූරන් ගොදුරු කර ගැනීමට මහා දක්ෂයෝය. නොවැම්බර් දෙසැම්බර් මාසවලදී අභිජනන කාලය ආරම්භ වේ. විශාල කොළ සහිත ගස්වල මීටර් 10ක් 12ක් අතර උසකින් ඇරුණු අපිලිවෙල කූඩුවක් ගැහැණු සතා විසින් සාදයි. කූඩුව සඳහා කෝටු ගෙන ඒම පිරිමි සතා විසින් කරයි. මෙසේ සාදන ලද කූඩුවේ මාර්තු මැද සිට අප්‍රේල් මැද දක්වා ලා නිල් පාට බිත්තර 3-4 අතර තමයි. පැටවුන් ඒමට දින 18ක් 21ක් අතර කාලයක් ගත වේ. දෙමාපියන් දෙදෙනාම පැටවුන් පෝෂණය කරයි. රෑකොකාද රෑකොකාද ඔටුන්නක් හිමි කොකුන් අතර අලංකාර පක්ෂියකි. මොවුන්ගේ විශේෂත්වය නම් රාත්‍රී කාලයේ ගොදුරු සෙවීමයි. අභිජනන සමය හැරෙන්නට අනික් කාලවලදී මොවුන් දිවා කාලයේදී ගස්වල නිදියනු නිරීක්ෂණය වේ. ලොව පුරා මොවුන්ගේ උපවිශේෂ 4ක් වාර්තා වෙනවා. තරමක් කලහකාරී ഘോഷාකාරී පක්ෂියකි. හොඳින් වැඩුණ රෑකොකෙකු සෙන්ටිමීටර් 58 සිට 65 දක්වා වර්ධනය වෙනවා. බර ග්‍රෑම් 720ත් 1015ත් අතර වෙනවා. හිසේ ඇති පිහාටු ඔටුන්න සෙන්ටිමීටර් 25 පමණ දිගට ඇදේ. ගැහැණු පක්ෂයා පිරිමි සතාට වඩා ප්‍රමාණයෙන් කුඩා වේ. මෙම කොකුන්ගෙන් තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ කුඩා පැටවුන් හා නැහැඹි කොකුන් වැඩිහිටි කොකුන්ට වඩා හාත්පසින්ම වෙනස් වීමයි. කුඩා පැටවුන් කළු මිශ්‍ර දුඹුරුවන් පැහැයක් ගන්නා අතර හොට රෝස පැහැ කළු වර්ණ වේ. වසරක් පමණ යන විට එය කහවන් කළු පැහැයට හැරේ. නැහැඹි වියට පත්වන කොකුන් ඒ මූලික පිහාටු හැලි කළුවන් ලා දුඹුරු ඔලිව් පැහැයකට හුරු පිහාටු ඇතිවේ. මෙම පිහාටු අතර සුදු ලබ පිහිටයි.
වසර 2ක් පමණ ගත වන විට මෙම පිහාටුද හැලී ස්ථිර වර්ණවත් පිහාටු ඇති වෙනවා. පාද රත් පැහැයටද හොට තද කළුවන්ව වැඩිහිටි පක්ෂියෙකු බවට පත් වෙනවා. මාර්තු සිට අප්‍රේල් දක්වා අභිජනන කාලය ආරම්භ වෙනවා. පිරිමි සතා විසින් රැගෙන එන තරමක් අමු කෝටු වලින් ගැහැණු සතා විසින් ඇරුණ කූඩුවක් තනනවා. ගසක මීටරු 25ක් පමණ උසකින් ජනපදයක සෙන්ටිමීටර් 35 45 අතර ඇරුණ අපිලිවෙල කූඩුවක් තනනවා. මිලිමීටර් 50ක් 36ක් ප්‍රමාණයේ ලා නිලට හුරු කොළපාට බිත්තර 2ක් 5ක් අතර මොවුන් දමනවා. නිසාචර පක්ෂි විශේෂයක් වන මොවුන් රාත්‍රී කාලයේ රංචු වශයෙන් ගොදුරු සොයා යනවා. බොහෝ විට ජලද සතුන් ප්‍රධාන ආහාර වන අතර කෘමීන්, කුරුමිනියන්, මකුළුවන් ආහාරයට ගන්නවා. අභිජනන සමයේදී දිවා කාලයේ හුදෙකලාවම ආහාර සොයා යාම සුලභ වෙනවා. රාත්‍රී කාලයේ රංචු වශයෙන් ලැබුම් ගන්නවා. අනතුරට සංවේදී නිසා සතුරු යමෙකු ලං වූ විට ഘോഷා කරමින් වහා ඉවත් වෙනවා. පුංචි අනුකොකා දීප්තිමත් කහපාටට උරු රත් පාද ඇති නිසා රන් සෙරප්පුකාරයා යන විරුදාවලිය ලබා තිබෙනවා. වන් සුදත් හිසේ බෙදුන පිහාටුවත් තවත් ප්‍රෞಢත්වයක් ඇති කරයි. සෙන්ටිමීටර් 55ත් 65ත් අතර උසවන අතර පිහාටු දිගහැරීමට සෙන්ටිමීටර් 88ක් 95ක් අතර පරාසයක් වෙනවා. සාමාන්‍යයෙන් කළු පැහැති හොටක් ඇති අතර කලාපීය වශයෙන් වර්ණ වෙනස් වෙනවා. ඇස වටා නිල් හා කහ පැහැ වෙනවා. ගැහැණු පිරිමි කොකුන් දෙදෙනාම එක හා සමානයි. අභිජනන සමයේදී හොටත් ඇසත් අතර කහ පැහැ වෙන අතර අභිජනනය නොවූ කොකුන්ගේ දීප්තිමත් නිලක් ඇත. හිස පිටුපසින් සෙන්ටිමීටර් 16ක් පමණ දිග සිහින් පිහාටු දෙකක් වර්ධනය වෙනවා. පපුවේ සහ පිටුපස පෙද කොටසේ අමතර පිහාටුද ඇතිවේ. මාර්තු සිට අප්‍රේල් මැද දක්වා අභිජනන කාලය සිද්ධ වෙනවා. ජලය අසල ගස්වල සාමූහිකව තරමක් ගැඹුරු පිළිවෙල කූඩුවක් සාදයි. කොළට හුරු නිල් පැහැති බිත්තර 2ක් 5ක් අතර දමයි. දෙමාපියන් උගුරේ රඳවාගෙන ආහාර පැටවුන් ඉල දමයි. නොගැඹුරු ජලයේ පිහාටු ඉහළට ඔසවාගෙන ගොදුරු පසුපස පන්නා ගොස් දඩයම් කරයි. වැව්, ගංගා, ඇලදොල, වගුරුබිම් හා මෝයවල ජීවත්වන මොවුන්ගේ ප්‍රධාන ආහාරය මත්ස්‍යයන්ය. මොලොස්කාව්, මකුළුවන්, කෘමියන් උභයජීවීන් ගොදුරු කරගනී. සාමාන්‍යයෙන් නිහඬ කුරුල්ලෙකු වුවත් ජනපදවලදී කලබල වූ විට අනතුරු හැඟවීමේ හඬක් පිට කරයි. මහකොකා නුවරවැවේ හමුවන කොකුන්ගෙන් විශාලතමයාම වේ. හොට කහ පැහැති ඝනකම් සහිත තියුණුය. හොට අතරින් ඇස දෙසට විහිදෙන හිදැස් රේඛාව කැපී පෙනේ. හිමවන් සුදක් ඇති මොවුන් පියාසැරීම කරන්නේ දිගු බෙල්ල එස් හැඩයට හකුලවාගෙනය. වැඩිහිටි කොකුන් අභිජනන අවධියේදී පිටේ සියුම් අලංකාර පිහාටු ඇතිවේ. නොගැඹුරු තෙත්බිම්වල හා වඩදිය බාදිය අතරත් වැව් පොකුණුවල මඩස්තරේත්
ගොදුරු සොයමින් දිවිගෙවයි. කකුලෙන් මඩ හෝ නගබුරු ජලය කලතයි. මසුන් ගෙම්බන් දඩයම් කරයි. බොහෝ නිහඬ පක්ෂියෙකු වන අතර අනතුරක සේයාවක් දුටු විට වහා ඉගිලී යයි. මැදි කොකා මහ කොකා හා අනු කොකා අතර මැදිවන කොකුන් විශේෂයකි. එම නිසා මවුනට මැදි කොකා යන නම යෙදේ. ලොව පුරා වර්ණදේය 3ක් වාර්තා වේ. සාමාන්‍යයෙන් අනු කොකාට සමාන වන අතර වැඩිණු පක්ෂියෙකු සෙන්ටිමීටර් 56ත් 72ක් අතර වැඩේ. පියාපත් දිගහල විට සෙන්ටිමීටර් 105ත් 145ත් අතර වේ. බර සාමාන්‍යයෙන් ග්‍රෑම් 400ත් 450ත් අතර වේ. සම්පූර්ණ සිරුර පුරාම සුදු පැහැති පිහාටු ඇති අතර කෙටි බෙල්ලක් හා ගෝලාකාර හිසකි. මොවුන්ගේ තවත් ලක්ෂණයක් නම් ඇස වටා ඇති හිදස් රේඛාවයි. එය මහ කොකා හා අනු කොකා අතර සංසන්දනයෙන් හොඳින් හඳුනාගත හැක. මෙම හඳුනා ගැනීමේ පොදු ලක්ෂණ වලින් මැදි කොකා අනෙකුත් කොකුන්ගෙන් වෙන් කර හඳුනාගත හැකිය. අභිජනනය සඳහා පරිණත වූ පක්ෂියෙකුගේ සිරුරේ ලා කහපාටට උරු පිහාටු ඇතිවේ. පිටේ හා වලිග පෙදෙසට වන්නට සුතිකාමය පිහාටු හා කකුල්වල ඉහළට වන්නට අඳුරු කහ හෝ රෝස පැහැ සිනිඳු පිහාටු ඇතිවේ. ලිංගකව දෙදෙනාම සමාන වේ. අනෙක් කොකුන් සමග සාමූහිකව ගසක හෝ පඳුරුවල එකම ජනපදයක වේදිකාවක් ආකාරයෙන් හැදිලි තනයි. සුදු මැලි කොළපාටින් යුත් බිත්තර 2ත් 3ත් අතර තමයි. ගැහැණු සතා හා පිරිමි සතා මාරුවෙන් මාරුවට බිත්තර රකින අතර පැටවුන් නේමට දින 27ක් පමණ ගත වෙනවා. මොවුන් ගුවන් විලෝපිකයන්ගෙන් පැටවු බේරා ගැනීමට කූඩුව මත වැතිර පිහාටු උම්බාගෙන සර්ජනාත්මකව සතුරා දෙසට හොට යොමු කරනවා. පැටවුන් දෙමාපියන් මුඛේ රඳවාගෙන කෙනා ආහාර තරඟකාරීව ගන්නවා. දින 40ක් පමණ පැටවුනට ඉගිලී යාමට පිහාටු වැඩුණත් ඔවුන් දින 70ක් පමණ ජනපදයේම නතර වෙලායි. නොගැඹුරු ජලයේ ජීවත්වන ජලජ ජීවීන් හා කුරුමිනියන් ආහාරයට ගනී. ඉතා ඉවසිලිවන්ත දඩයම්කරුවන් වන මොවුන් එක ඇසක් ගොදුරු වෙතම රඳවා ගනී. ගවකොකා යනු ගවයන් සමග රංචු වශයෙන් ආහාර සෙවීම සඳහා ප්‍රසිද්ධ කොකුන් වර්ගයකි. කුඹුරු වැඩ කාලයට මෙම කොකුන් නුවර වැව වටේ උදේ සවස ගස්වල රංචු වශයෙන් දැකිය හැකිය. කෙටි බෙල්ලක් හා ඝන කහ පැහැති හොටක් සහිත සිරුරක් ඇති කොකෙකි. ශරීරයේ ප්‍රමාණයෙන් අඟල් 18ත් 22ත් අතර වේ. පිහාටු විහිද වූ පසු අඟල් 32ත් 38ක් පමණ වේ. ප්‍රධාන වශයෙන් වැඩිහිටි සතුන් සුදු පැහැවන අතර අභිජනන සමයේදී ඔවුන්ගේ පපුව සහ පිටුපස දීප්තිමත් තැඹිලි රෝස පිහාටු වර්ධනය වේ. මොවුන්ගේ කිනිස්සක් පැණි හොටද අභිජනන සමයේදී රතු තැඹිලි පැහැයට හැරේ. පාද කළුවන් කොළ පැහැයට හැරේ. තෙත් බිම් වලට වඩා කෘෂිකාර්මික භූමිවල
දිවිගවයි. තෙත්බිම්වල දිවිගෙව්වත් ගොඩබිම තුළ ගොදුරු සොයයි. පළගැටියන් කිනිතුල්ලන් මැස්සන් හා කෘමීන් ආහාරවේ. අභිජනන කාලය අප්‍රේල් සිට මැයි දක්වා සිදුවේ.